කට්ටිය කිව්වා කූඩයක් අරන් ගිහලා බලන්න අතින් ගන්න එපා පොඩි උන් වගේ අරකයි මේකයි කතන්දර ගොඩක් කිව්වා. ඒකින්ද මං ගේම පෙරලලා හෙව්වා පොඩි කූඩයක්. මට මේ WhatsApp එකේ වීඩියෝ බලන එක්කෙනෙක් මැසේජ් එකක් දාලා කිව්වා මෙහෙමයි මේ පුළුවන් පොඩි කූඩයක් හොයාගන්න කියලා. එයා කිව්ව විදිහට මට කූඩයක් සෙට් වුණා. ඒ කූඩෙත් තරම් තමයි මං කරන්න ගියේ. ඒක ලේසි තමයි ඒ වුණාට මේ භයානකයි මේ මොකද මේ හරි පොඩි කේස් වගේක් ගියා. මම කට්ටිය ඇවිල්ලා කරලා පොලිසියෙන් බැනලා මේ සීන් කෝන් එකක් ගියා. ඒකින්ද අරන් යන්න බයයි. පෙරවිලාවත් මේ පොලිසියෙන් හරි පෙන්නොත් අර කූඩේ දැක්ක ගම අනිවාර්යෙන් ඉතින් ඇතුලේ තමයි. ප්ලේස් එක තියෙන්නේ මම ඔකට කිව්වා මතක ඇති මේ ඉල්ලන් වල කපපු තැනක් තියෙනවා උතන ඉවුරක් අයිනේ. ඒ හරියම උඩ තමයි උතන මංකඩක් තියෙන්නේ. ඒ කියන්නේ කවුරුවත් නාන්නේ කිඹුල්ල එහෙම ඉන්නවා. මේ ඔතෙන්ට ගමේ කට්ටිය කියන්නේ මැණික් වල කියලා. හේතුව මොකක්ද කියන්න දන්නේ නැහැ. ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මැණික් වල කියලා. මැණික් වල මංකඩ කියලා තමයි කියන්නේ. හේතුවක් හරියට කියන්න දන්නේ නැහැ. කම්බිලාද නැත කියන්න දන්න කියන්න ඕනේ. මේ අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න යන්න. ගොඩක් දෙනෙක් කමෙන්ට් දාලා තිබ්බා. ඇත්තට මේ කමෙන්ට් කියවුවාම මාර ගැටයක් එන්නේ. මාරම සතුටුයි. තව එක්කෙනෙකුට හරියනවා දකින්න ගොඩක් දෙනෙක් ඉන්නවා කියලා මට ඒ කමෙන්ට් දැක්කම කිව්වේ. මේ දවස්වල ඉතින් කොහොමද කාට හරි කෙරෙන කම්බලාගෙන ඉන්න මිනිස්සු අතරේ කාට හරි වචනකින් හරි උදව් කරන මිනිස්සු ගොඩක් දැක්කම කමෙන්ට් එකේ ඇත්තටම මාරම සතුටක් දැනෙන කමෙන්ට් දැක්කම. මම මේ වෙනද බහින ප්ලේස් එකනේ අද බැස්සේ මේ වෙන තැනකට බැස්සේ. වෙනද බහින ප්ලේස් එකට බහින්න බෑ. ඉතින් කට්ටිය දැක්කොත් අවුල කූඩේ අරන් බහිනකොට පොඩි අවුලක් තියෙනවා. ඉතින් ගමේ මිනිස්සු ගරන්නේ නැති වුණාට ඒ වුණාට කූඩ අරන් චාටර් වෙලානේ දින්නේ ඒ පැත්ත. ඒකින්ද ඉතින් රාවි ගියොත් අවුල. ඒකින්ද ඒ පැත්තට බැස්සේ නැහැ. ඒ පැත්තට බහිනවා. ඒ පැත්තට තමයි බහින්න ඕනේ. මං එතනින් පොඩ්ඩක් උඩහට ඇවිල්ලා තමයි මේ කරන්න හදන්නේ. මේ chance එක යන්න සෙට් වෙන්නේ. එහෙම ඉතින් හැමදාම chance එක සෙට් වෙනවා නම් ඒව මැනිකල් එන්න බෑනේ. මැනිකල් කියන්නේ කොහොමද ඉතින් දුර්ලභ නිසානේ මැනිකල් කියන්නේ. මේ එහෙම ඉතින් හැමදාම හම්බ වෙනවා නම් ඒව වටින්නේ නැති වෙන්න ඕනේ. මැනිකල් නොවෙන්නත් ඕනේ. දුර්ලභ නිසා තමයි ඒවට මැනිකල් කියන්නේ. මේ වෙනකොට මගේ සබ්ලා ඉන්නවා 220ක් විතර ඉන්නේ. පොඩි පිරිසක් ඉන්නේ. මේ හිතාගෙන ඉන්නවා 500 පන්නපු ගමන් සාමාන්‍ය හැම වීඩියෝ එකටම කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකට වැඩිම ලයික් අරන් තියෙන එක්කෙනාට මට හම්බෙලා තියෙන ගල් වලින් සීමිත ගල් ප්‍රමාණයක් ඒ කමෙන්ට් දාලා ඒ කමෙන්ට් වල වැඩිම ලයික් කරන් තියෙන කට්ටියට gift එකක් විදියට කුරිය කරන් හිතාගෙන ඉන්නවා. සබ්ලා 1000 පනපු ගමන් අනිවාර්යෙන් හැම වීඩියෝ එකකටම කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එකට වැඩිම ලයික් ප්‍රමාණයක් ගන්න එක්කෙනාට අනිවාර්යෙන් ගලක් කුරිය කරන්න හිතාගෙන ඉන්නවා. මේක අනිවාර්යෙන් කරන දෙයක්. අනිවාර්යෙන්ම හිතේ තිබ්බ දෙයක් අනිවාර්යෙන්ම කරනවා. අපේ පැත්තේ මාර විදියට පූණක් අංගල් රඹහ කෑලි කට්ට කෑලි යම් කට්ට කෑලි මාර විදියට තියෙනවා. මම දන්න විදියට එක එක පැතිවල ඒ කියන්නේ මැණික් හම්බෙන පැතිවල එක එක පැතිවලට ආවේනික ගල් වර්ග තියෙනවා. ඒ කියන්නේ බහුල වශයෙන් හම්බෙන ගල් වර්ග තියෙනවා. අපේ පැත්තේ තියෙනවා රඹහ. රඹහ තියෙනවා කියන්නේ ඕන තරමක් තියෙනවා. ඒ කියන්නේ උපු කෑලි නෙමෙයි. සාමාන්‍ය කැරට් 3 4 5 යන උපරිම 5 යන ඒවත් ඇති. මෙහි තියෙනවා මාර විදියට පූණක්කන් රඹහ කළු කට්ට කෑලි තියෙනවා.
එනටම තියෙනවා. හරියට වටිනා කියන ගලක් තාම ඉතින් මට නම් සෙට් උන්නේ සාමාන්‍ය මට්ටමට වටිනවා කියන ගල් ටිකක් හම්බුණා. ඒ හම්බුණ ගල් channel එකේ වීඩියෝ ඇති බලන්න ගිහිල්ලා channel එකට ගිහිල්ලා කොහොම හරි ඉතින් හොඳ මිලකට හොඳ වටිනාකමක් තියෙන ගලක් ගන්න තමයි ඉතින් ප්ලෑන් එක ගහන්නේ. ඔය දින මට පුණක්කම් කෑල්ලක් හම්බෙන එකක්. ඒක හරියට වීඩියෝ පැහැදිලිව පේන්නේ. ලොකු පුණක්කම් කෑල්ල. කවදා හරි ඉතින් ওই වතුරෙන්ම ගොඩ යන්න තමයි ඉතින් try එකක් දාන්නේ. ගල් කරන කට්ටිය ඉතින් කොහොමත් ඉතින් අනිවාර්යෙන් ගොඩ යන්නම ඕනේ. පොළොවට ණයක් නැති මිනිස්සෙක් නම් අනිවාර්යෙන් ඉතින් වටිනා කියන ගලක් හම්බෙන්නම ඕනේ. ආයි පප්පා මතක් කරනවා සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරගෙන යන්න. ලයික් එකක් දාගෙන යන්න. මොකක් හරි වෙන්න ඕන දෙයක් තියෙනවා නම් කියන්නේ ඉස්සරහට මම කරන වීඩියෝ වල මොකක් හරි වෙනසක් වෙන්න ඕන නම් මේ දේ කරන්න කියලා එහෙම අදහසක් ඔකට හිතේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. කලින් මං කිව්වා වගේ මේ කමෙන්ට් එකක් දාලා ඒ කමෙන්ට් එක වැඩිම ලයික් ගන්න එක්කෙනාට අනිවාර්යෙන් මං ගල් ටිකක් කුරිය කරන්න හිතාගෙන ඉන්නවා. අනිවාර්යෙන් ඒ දේ කරනවා. ඒකින් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. මං එච්චර වෙලා අද ගෙරුවේ නෑ මේ කූඩේ සෙට් වුණු හින්දා තමයි ওই පැත්තට ආවේ. chance එක සෙට් වෙයිද කියලා හිතලා ගරන්න කියලා. හැබැයි මම වෙනද බහින ප්ලේස් එකේ බැස්සේ වෙන තැනකට බැස්සේ. ඔතන මොනසු වැඩි ගැවිසීමක් නෑ. ඒ වුණාට මේ බයින් තමයි ගෙරුවේ. ඔතන පල්ලෙහා තමයි මේ අර වලක් කපලා කට්ටිය කූඩ දාලා කරලා පොලිසියෙන් පැනලා කේස් එකක් ගියේ. ඒකින්ද පොඩ්ඩක් බයින් ගෙරුවේ. මම අනිවාර්යෙන් ළඟදිම දවසක අතෙන්ට යනවා. ළඟදිම කියන්නේ හිතුව අනිත් හැරි යනවා. එතකොට අනිවාර්යෙන් කොහොමත් මම ගල් ගන්නවා වීඩියෝ කරනවා. chance එක සෙට් වුණොත් ගලක් සෙට් වුණොත් විතරයි මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්නේ. සමහර කට්ටිය නම් නොඑක් කතා කියලා තිබ්බා. මේ සාක් දාගෙන යනවායි අරක මේක කියලා පොඩි උන් වගේ අතින් කරනවා. මම එක්කෙනෙක් අද WhatsApp එකට මැසේජ් එකක් දැම්මා මෙහෙම කූඩයක් කරා යන්න කියලා. ඒකයි මම මෙහෙම කූඩයක් හොයාගත්තේ. ඒක නිසා තමයි මම ඔයාලටත් ආවේ මේ කරන්න කියලා. chance එකක් නම් සෙට් වුණේ. අනිවාර්යෙන් මේ හොඳ ගලකුත් අරගෙන වීඩියෝ උත් අරගෙන අනිවාර්යෙන් එනවා. එහෙනම් අපි කැපෙන්නම් ජය වේවා. කරන කට්ටියට අනිවාර්යෙන් chance එකක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම ජය වේවා. අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, බෙල් අයිකන් එකත් ඔබාගෙන යන්න. වීඩියෝ දාපු සැනින් එසැනින් ඔබට නොටිෆිකේෂන් එක එනවා. එහෙනම් ජය වේවා.